මානසික ස්වස්ථතාව. මානසික ස්වස්ථතාව යනු කුමක්දැයි විමසීමේදී අපට ප්‍රථමයෙන්ම ස්වස්ථතාව යනු කුමක්දැයි හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු ස්වස්ථතාව යනු කුමක්ද කියා. මිනිසා තුළ නිතැතින්ම ඇතිවන ශාරීරික තත්ත්වයන් ඉක්මවා ගොස් මානසික, ශාරීරික, අධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඇතුළත් වන සංසිද්ධි ස්වස්ථතාව යනුවෙන් හැඳින්වේ. ඕනෑම පුද්ගලයෙකුගේ සිතුවිලි අනුව ක්‍රියාත්මක වන චර්යා රටාවන්, චිත්තවේගී ප්‍රකාශන, ක්‍රියාකාරකම් ආදිය ගැඹුරින් නිරීක්ෂණය කිරීම තුළින් එම පුද්ගලයාගේ මානසික ස්වස්ථතාවය පිළිබඳව අපට අවබෝධ කර ගැනීමට හැකිවේ. ස්වස්ථතාව කෙරෙහි බලපාන සාධක දෙකක් පවතී. එනම් මානසික සාධක සහ කායික සාධකයි.